අද අපි කතා කරන්නේ කොහොමද ඔයාගේ ජීවිතේ මනි ෆ්‍රීකවන්සි එක වැඩි කරලා මුදල් ගලා එීමේ වේගය වර්ධනය කරන්න කියලා. හයි මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් මහේෂිකා හේරත් මිලියනපතියෙක් වෙන්න යන මේ ගමනේදී කොහොමද ඔයාගේ මනි ෆ්‍රීකවන්සි එක වැඩි කරගන්නේ කියලා අද අපි කතා කරමු. ඔයාගේ ගෙදර අයගේ එතකොට ඔයාගේ දෙමව්පියන්ගේ ඔයාගේ දරුවන්ගේ වියදම් කරද්දී ඔයාගේ හිත කොයි වගේද? ඊට සාපේක්ෂව ඔයා වෙනුවෙන් වියදමක් කරන්න යද්දී ඔයාගේ හිතේ හැඟීම කොයි වගේද? මේක මම පස්සේ කරන්නම් මට තව ටිකක් මේ විදිහට ෂේප් වෙලා යන්න පුළුවන් නේ. ඒ වගේ කියලා හිතලා ඔයා වෙනුවෙන් කරන වියදම ඔයා පස්සට දානව නේද? ජීවිතේ ඔයාට ඉක්මනට මිලියනපතියෙක් වෙන්න ඕනේ නම් ඒ වැඩේ කරන්න එපා. ඔයාගේ මුදල් කළමනාකරණය කරන අතරේ මාසිකව ඔයා වෙනුවෙනුත් මුදලක් ඔයා වෙන් කරලා තියාගන්න ඕනේ. ඒ මුදල ඊටාම සතුටින් වියදම් කරලා ඔයාගේ ජීවිතේ එදිනෙදා සතුට රඳා පවත්වා ගැනීම ඊටාම වැදගත්. ඔයා හිතන්නේ ඔයා මිලියනපතියෙක් වුණා කියලා. ඔයා ගාව දැන් මිලියන ගාණක් අතේ තියෙනවා. ඔයා දවස ගානේ මේ මිලියන ගාණ වියදම් කරන්නේ කොයි විදියටද? ඔයා කොයි විදිහේ ජීවිතයක් ගත කරත් ඔයාගේ සතුට රැඳිලා තියෙන්නේ යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා සමහර විට හොඳ රෙස්ටොරන්ට් එකකින් කෝප්පයක් බොන ගමන් එහෙම නැත්නම් ඔයා ෆිල්ම් එකක් බලන්න එළියට ගිහිල්ලා පවුලේ කට්ටියත් එක්ක කෑමකට එළියට ගිහිල්ලා මුහුදු වෙරළකට ඔය වගේ දේවල් වලින් නේද ඔයාට සතුට එන්නේ. ඉතින් මිලියනපතියෙක් වෙනකන් ඉන්න ඕනේද මේ සතුට ගන්න? මේ සතුට ඔයාට අදත් ගන්න පුළුවන් නේද? මම කියන්නේ අතට හම්බෙන මුදල ඔක්කොම වියදම් කරලා අපි ජොලි කරන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. ඔයා වෙනුවෙන් බොහොම කල්පනාවෙන් ඔය වියදමක් කොටසක් ඔයා වෙනුවෙන් අයින් කරන ගමන් ඒ මුදල සතුටින් වියදම් කරලා ජීවිතය අද දවස සතුටින් ඉන්න. මොකද small daily experiences දවස ගානේ අපි සතුටින් ඉඳලා අපේ ෆ්‍රීකවන්සි එක හොඳ ලෙවල් එකක තියාගන්නකොට තමයි අපේ ජීවිතේට තව සතුට ආකර්ෂණය වෙන්නේ, මුදල් ආකර්ෂණය වෙන්නේ. ඒ වගේම ඔයා වෙනුවෙන් මේ වියදම් කරන මුදල ඒ වගේම ඔයා ගෙදර අය වෙනුවෙන් හරි මේ යන මුදල ඔයා වියදම් කරද්දි කැෂේ එකට දෙද්දි ඔන්ලයින් පේමන්ට් එකක් කරද්දි හැමතිස්සෙම හිතින් හිතන්න සතුටින් යන්න සතුටින් වර්ධනය වෙන්න කියලා. Go with love, grow with love කියලා. මේ ෆ්‍රීකවන්සි එකෙන් ඔයා සතුටින් මුදල් එළියට අතාරිද්දි ඔයාගේ වටේ තියෙන ভাইබ්‍රේෂන් එක එතකොට ඔයාගේ එනර්ජි ලෙවල්ස් මේ ඔක්කොම වර්ධනය වෙනවා. ඔයාගේ පැත්තට මුදල් ආකර්ෂණය කරගන්න වටපිටාව හැදෙනවා. ඒක නේද අපි කියන්නේ ගොඩක් වෙලාට පින්කම් කරන්න ඔයාට හොඳ දේවල් ලැබෙනවා කියලා. අපි ආගම ධර්මයේදී ඒක විශ්වාස කරනවා වගේම ඒ කියන්නේ සතුටින් දෙයක් කරොත් ඒ සතුට Tamanට ලැබෙනවා. මුදල් Taman වෙනුවෙන් වියදම් කරත් ඒක සතුටින් කරන්න. සතුටින් දෙයක් කරොත් ඔයාගේ ජීවිතේට සතුට ලැබෙනවා. ඒක තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වන ධර්මතාවය. ඒ හින්දා මුදල් සතුටින් වියදම් කරන්න දවස ගානේ ඔයා සතුටින් ඉන්න ඔයා අනිත් අය වෙනුවෙන් වියදම් කරනවා වගේම ඔයා වෙනුවෙනුත් පොඩි වියදම් කරලා සතුටින් hina වෙලා දවස ගත කරන්න. ඊට පස්සේ බලන්න ඔයාගේ ජීවිතේට කොච්චර සාර්ථකව මුදල් ගලාගෙන එනවද කියලා. ඔයාට ඔයාගේ ජීවිතේ මොනවම හරි මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් එහෙම නැත්නම් රිලේෂන්ෂිප්ස් ඒ කියන්නේ ඔයාගේ පාර්ට්නර් එක්ක ඔයාගේ දෙමව්පියෝ එක්ක දරුවෝ එක්ක ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය මට්ටම ඔයාගේ මුදල් කළමනාකරණය මේ පිළිබඳ මාතෘකාවක් එද්දී ඔයාගේ ජීවිතේ මම හිර වෙලා මට මෙතනින් එහාට කරගන්න දෙයක් හිතාගන්න බෑ කියලා ඔයාට දැනෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. අපි විනාඩි 20ක ක්ලැරිටි කෝල් එකක් අරගෙන ඔයාගේ ජීවිතේ ඔය හිර වෙලා තියෙන්නේ මොන අවස්ථාවේද එතනින් එළියට එන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි කතා කරමු. ඒකෙන් ඔයාට සැහැල්ලුවක් දැනේ. අපේ මේ ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වුණාම ඒකෙදි ඔයාගේ ජීවිතේ බොහොම වේගෙන් වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවන් උදා වෙනවා. මේ ඉන්ෆර්මේෂන් එක වැදගත් කියලා හිතෙනවා ඔයාගේ යාළුවෝ එක්ක ෂෙයා කරගන්න. ජීවිතේ හැමදාම තමන් කරන විදිහම සතුටින් කරලා සතුටින් ජීවත් වෙන ජීවිතේ වෙනස් වෙන විදිය දැකලා තවත් ජීවිතේ සාර්ථකව ගත කරන්න.